19 වන සංශෝධනය පිළිබඳව කිසිම තර්කානුකූල විරෝධයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම උදෙසා කරන උත්සාහයට විවිධ බාධා එල්ල වෙනවා. මේ 19 වන සංශෝධනය මේ රටේ නීතිය බවට පත් වුණොත් ඒකෙන් අසතුටට පත්වන එක පුද්ගලයෙක් සහ ඌට අයින තව කණ්ඩායමක් ඉන්නවා. අලිබබා සහ හොරු 40. මේ අලිබබාට පිළිගන්න බෑ විධායකයේ බලය පාර්ලිමේන්තුවට සහ අමාත්‍ය මණ්ඩලයට පවරලා පුරවැසියා ශක්තිමත් වෙන ක්‍රියාදාමය. එයත් එක්ක එක මතේ ඉන්න අර හොරු 40ත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටිය ව්‍යවුල් කරන්න උපවාස කරන්න කටයුතු කළා. ඊළඟ 27 28 කියලා කියන්නේ 19 වන සංශෝධනය සඳහා ලැබෙන අන්තිම අවස්ථාව. අඟහරුවාදා හවස් වෙනකොට 19 වන සංශෝධනය සම්මත කරගන්න බැරි වුණොත් ගරු ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා මූලිකම පරමාර්ථත් ඉෂ්ට කරගන්න බැරි මේ ආණ්ඩුව තවදුරටත් පවත්වා ගන්න බැරි නිසා මේ පාර්ලිමේන්තුව අඟහරුවාදා රැයට විසිරුලා දානවා. එහෙනම් ගරු ජනාධිපතිතුමාගේ වගකීම අපිට මේ තුනෙන් දෙක තහවුරු කරලා දෙන එක. එතුමා වෙච්ච පොරොන්දුව ජනතාවට වෙච්ච පොරොන්දුව එකයි. අපි එතුමා ජනාධිපති කරන්නේ ඒ නිසා. හැබැයි බැරි වුණොත් මේ පාර්ලිමේන්තුවේ අගමැතිකම් ඇමතිකම් කළා අපිට වැඩක් නැහැ. එතනින් එහාට මේ රට පාලනය කරන්න වරමක් අපිට නැහැ. මේ අපිට මේ අතීතය අමතක නැහැනේ. සුදු වෑන් ගියා, කොමිස් පිට කොමිස් ගියවුවා, රොකට් ගියා සමහර පුතාලා, කාර් රේස් ගියා සමහර පුතාලා, සමහර බාප්පලානිත් ඒව කරගත්තා. පැහැදිලිව කියනවා එක දෙයක් අපිත් ඉවසන් හිටියා. අපිත් කට වහගෙන හිටියා. ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් පස්සේ අපි මේ අවංකව හොරු නැති හොඳ කණ්ඩායම එකතු කරගෙන මේ සංදර්ශන දේශපාලනය වෙනුවට තමන් අවංකව සියලු දේශපාලඥයන්ට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න අතදික් කරා. ඉතින් අපිට නම් පේනවා ඔය අත හපන්න හදනවා වගේ. අපි නම් ඉල්ලීමක් කරන්නේ මම නම් පැහැදිලිව මේක විසිරුවා හරි. දෙන්න ඡන්දේ අපි ඉතුරු ටික කරලා පෙන්නන්නම්. ඊයේ උදේ 9ට පැවති පක්ෂ නායක රැස්වීමේදී අපි ඉල්ලා හිටියා භාෂා තුනෙන්ම අපිට අවසාන වශයෙන් ගෙනෙනු ලබන සංශෝධන ලබා දෙන්න කියලා. නමුත් 11යි කාලෙට තමයි අපිට ඉංග්‍රීසි සංශෝධනය ලබා දුන්නේ. ඒකත් අර පනතේ තනින් තන ඉරි ගහලා කපලා අපේ ඉංග්‍රීසි කියවන්නට බැරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. ඒ නිසා තමයි අපි ඊයේ පක්ෂ නායක රැස්වීමේදී කියා සිටියේ අංග සම්පූර්ණ කෙටුම්පත අපිට ලබා දෙන්න. ඒකම අපිට අධ්‍යයනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න කියලා. අපි විශාල සටනක් ගෙනිච්චා ඊයේ මේක විවාදයට ගන්න බෑ කියලා. එතනදී තමයි එක්සත් ජාතික පක්ෂයට සිදු වුණේ මේක අකුලගෙන නැවත එන සඳුදා සහ අඟහරුවාදා විවාදයට ගැනීමට ඉස්සලා බෑම කිව්වා. අදම මේක කරන්න ඕන කිව්වා. ඔයාට ඕන පරාජය කරන්න. අපි මැතිවරණයට යනවා. අපිට කියනවා අපි මේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. ඒ අයට මේ 19 වෙනි සංශෝධනය සම්මත කරවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි අපිට පේන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව මැතිවරණ ක්‍රමයක් ඉල්ලා සිටින්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගහැරීමට නොවන බවයි. මෛත්‍රී පාලනයක් 100 දිනකින් අලුත් රටක්. නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකියාවක් ඉක්මනින් සම්මත කිරීම. මේක අපි කියපු දෙයක් නෙමෙයි. ඒක දින 100ට ඇත්තේ කියනවා. මේ තියෙන දින 100 වැඩපිළිවෙලේ. එක්සත් ජාතික පක්ෂය බලන්නේ 19 සම්මත කරගෙන අපිට කොකා පෙන්වන්න. ඒ ගැටවලට අහු වෙන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොහොත නැහැ. අනිවාර්යයෙන්ම 19 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය දීමට අපි බලාපොරොත්තුෙන් ඉන්නේ. නමුත් මේ කියන වැඩපිළිවෙලත් මේ සමගම ඉටුවිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.